ද්‍රව්‍ය හා ඒ හා බැඳුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම මගේ රටේ ජනතාව සතුටින් පිරුණු පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සීන වෙනවා. His Excellency Anura Kumara Desanayake. සභාපතිතුමනි, ගෞරවනීය අමුත්තනි, මේ අසිරිමත් ග්‍රහලෝකයේ අස්ථාවරත්වයටත් ව්‍යාකූලත්වයටත් පත්වන නවතම ගැටලුවක් ලෙස මත්ද්‍රව්‍ය හා ඒ හා බැඳුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ කාර්යාලය 2025 ලෝක මත්ද්‍රව්‍ය වාර්තාවේ පවා තහවුරු කොට තිබෙනවා. ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව ලෝක පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් වී තිබෙනවා. දිනෙන් දින මත්කුඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෝලීය වෙළඳපොළ වාර්තාගත ලෙස ආක්‍රමණය කොට තිබෙනවා. මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ඒ හරහාම ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කොට තිබෙනවා. මේවාට සම්බන්ධ කණ්ඩායම් රාජ්‍යයන් ගොදුරු බිම් බවට පත් කරමින් සිටිනවා. මේ ව්‍යසනය ලෝක සෞඛ්‍යයට, ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට, ලෝක දේශපාලනයට සේම අවසන් වශයෙන් ලෝකයේ යහපැවැත්මට එරෙහි මහා ප්‍රවාහයක් බවට පත් වී තිබෙනවා. මේමා ව්‍යසනයේ තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අප සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින අතර මේ උවදුර පිටු දැකීමේ ලෝක න්‍යාය පත්‍රය සක්‍රිය කිරීමට මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම, එවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවල් වලට සංක්‍රමණය වීම ඉඩ ප්‍රස්ථා අහුරුවාලීම, මේවට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරනු ලබන මධ්‍යස්ථාන බිහි කිරීම වැනි කරුණු මෙහි මොහොතේ මම ඔබගේ අවධානයට යොමු කරවනවා. ගරු සභාපතිතුමනි, ගෞරවනීය අමුත්තනි, දූෂණය සමාජයේ පුළුල් පරාසයක විනාශයට සහ ඛේදවාචකයට හේතු වන දොහොයි වසංගතයක් විදිහට අපි විශ්වාස කරනවා. දූෂණය සංවර්ධනයට බාධාවක්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක් සහ දුප්පත්කමට හේතුවක් වන බව අපේ ස්ථාවර වෙනවා. දූෂණයට එරෙහි සටන භයානකයි. නමුත් දූෂණයට එරෙහි සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි යන්න මම ඔබට ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. 1948 දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ලෝකයේ මිනිස් ප්‍රජාවට විශාල ජයග්‍රහණයක් ගෙනාවා. මානව ශිෂ්ටාචාරයේ විවිධ ජයග්‍රහණයන් එක් රැයකින් ලැබී නැහැ. ඒ සියල්ල අප්‍රමාණ කැපකිරීම සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵල. දූෂණයට එරෙහි සටනත් අසිරු පියවරක්. එහෙත් අපි මේ පියවර තැබිය යුතුයි. අප තබන පළමු පියවර අසිරු විය හැකියි. නමුත් අප නිර්භීතව තබන පියවර නිවැරදි නම් ඒ පියවර පිටුපස තවත් පියවර දහස් ගණනක් අප සමග ඒවියයි මා විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි, නියෝජිතවරුනි, නිර්භීත වන්න. ඉතුරු සියල්ල ඉබේම වේ යයි ජවහර්ලාල් නේරුතුමන් කළ ප්‍රකාශය මේ මොහොතේ මා සිහිපත් කරනවා. මම නියෝජනය කරන්නේ මිලියන 22කට ආසන්න ජනගහනය ජීවත් වන පුංචි දීප්තිමත් දූපතක්. ශ්‍රී ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් මුළු ලෝක ජනගහනයෙන් 0.3ක් පමණ වෙනවා. අපේ රටේ වගේම රටේ සිටින ජන සංඛ්‍යාව ප්‍රමාණාත්මක සහ සංඛ්‍යාත්මක කුඩා බව ඇත්ත. නමුත් අපේ රටෙත් ලෝකෙත් මතු පරපුර වෙනුවෙන් දූෂණයට එරෙහි සටන අපි ආරම්භ කොට තිබෙනවා. දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතුයි කියා මා යෝජනා කරනවා. ගරු සභාපතිතුමනි, ගෞරවනීය අමුත්තනි, ඔබ කුමන රාජ්‍ය නියෝජනය කළත් මේ සෑම නියෝජිතයෙක්ම යුද්ධය ප්‍රතික්ෂේප කිරීමට මා සමග එක්වන බව මට විශ්වාසයි. යුද්ධයක් ප්‍රාර්ථනා කරන ජාතියක් ලොව නැහැ. කොතන හෝ කෙසේ යුද්ධයක් හෝ ගැටුමක් ඇති වුණත් ඒ හරහා සිදුවන්නේ ඛේදවාචකයක් බව අපි දන්නවා. මේ මොහොතේ පවා ඒ ඛේදවාචකයේ වේදනාව ලෝකේ බොහෝ තැන්වල අත්විඳිමින් ඉන්නවා. දශක 3කට වඩා වැඩි කාලයක් යුද්ධයේ කටුක අත්දැකීම් ලැබූ රටක් ලෙස ඒ විනාශකාරී බව ගැන අපි ඉතා හොඳින් දන්නවා. යුද්ධය නිසා මියගිය දහස් ගණන් සැමරුම් ස්මාරක අසල පැමිණි ඔවුන්ගේ දෙමව්පියන්, දූ දරුවන්, බිරින්දෑවරුන් දෑත් එක් කරගෙන නගන වේදනාබර ආයතනය දකින ඕනෑම කෙනෙක් යුද්ධයක සිහිනයක් දැකීමට පවා අකමැති වෙනවා. ඒ වේදනාබර දසුන අපි ඇස් දෙකෙන් දැක තිබෙනවා. ගැටුම් නිසා මිනිසුන්ට විඳින්න සිදුවී ඇති දුක් පෙර නොවිරු මට්ටම ළඟා වී තිබුණත් බොහෝ විට ජාත්‍යන්තර ප්‍රජාව මිලියන ගණනකගේ දුක් වේදනා අවසන් කිරීමට අපොහොසත් වූ
හුදු නරඹන්නෙකු බවට පත් වී තිබෙනවා. දරුවන්ගේ සහ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත එහාට මෙහාට පහර වදිමින පාපන්දෝ බවට පත් කිරීම අවස්ථාවාදී බල දේශපාලන ඛේදවාචකයක් වී තිබෙනවා. තමන්ගේ බලය වැඩි කර ගැනීමට තවත් කිසියෙකුට ජීවිතවලට බලපෑම් කිරීම සහ පීඩා කිරීමට කිසියෙකුට අයිතියක් නැහැ. පාලකයන් කළ යුත්තේ ජීවිත ආරක්ෂා කිරීම මිස ජීවිත විනාශ කිරීම නොවේ. ගාසා තීරයේ අඛණ්ඩව සිදුවන බිහිසුණු ව්‍යසනය අපගේ දැඩි කනස්සලට හේතු වී තිබෙනවා. විශේෂම ගාසා තීරයේ වේදනාබර ඛේදනීය එලිමහන් සිර කඳුරක් වී තිබෙනවා. අහිංසක දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ විලාපය රැව් පිළිරව් දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනිකුත් සියලු පාර්ශ්වයන්ගේ එකතාවය මත දෙපාර්ශ්වයේ කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත් බාධාවකින් තොරව සියලු මානසික ආධාර යොමු කිරීමත් සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳව අපි හඬ නගනවා. මේ බීසුණු ඝාතන අවසන් කිරීම උදෙසා අපි දැඩිව බලපෑම් කළ යුතුව තිබෙනවා. ඓතිහාසික මැතිවරණ ශ්‍රී ලාංකික ජනතාව සියවස් ගණනක් දුටු සිහිනයක් වෙනුවෙන් තීන්දුවක් ගත් බව මම ඔබට සිහිපත් කරනවා. එයින් බිහි ව්‍යවස්ථාදායක විවිධත්වයකින් සහ විචිත්‍රත්වයකින් යුක්ත වුණා. එක් අතකින් රටේ සමස්ත ජනතාව ආණ්ඩුව පිළිබඳ දැවැන්ත විශ්වාසයක් තිබුවා. තව අතකින් දුෂ්‍යාබාධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු කාන්තා සහ සෙසු ජාතීන්ගේ නියෝජන ඓතිහාසික ලියාමක් නිර්මාණය කළා. පාර්ලිමේන්තුව තුළ පෙන්눔 කරන මෙම විවිධත්වය ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය තුළ ජනමාර්ගයේ විවිධත්වය සහතික කරනවා වගේම සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සහ අවස්ථාවන් ලබා දීම සඳහා අප තුළ ඇති කැපවීම නැවත බලගන්නු ලබනවා. ඒ වගේම මහජන නියෝජනයන් යනු මහජනතාව වෙනුවෙන් සේවය කරන්නන් මිස අනිසි වරප්‍රසාද ලබන්නන් නොවන බව අපි ආදර්ශයක් ලබා දී තිබෙනවා. ජනතා නියෝජිතයන්ගේ වගකීම් වීත්තේ රට හා ජනතාව සංවර්ධනය කිරීම මිස පෞද්ගලිකව තමන් සංවර්ධනය වීම නොවන බව අප විශ්වාස කරනවා. සභාපතිතුමීනි, සම්භාවිනී අමුත්තනි, අන්ධකාර වෙනුවට ආලෝකයේ මාවත තෝරාගත් අපේ රටේ ජනතාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා වූ ප්‍රායෝගික දැක්මට ජනතා ආශිර්වාද ලබා දී තිබෙනවා. මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්පල ගැන්වීම සඳහා දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනය, දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය සහ පිරිසුදු රටක් යන ප්‍රධාන අංශකරේ අපේ අවධානය යොමු කර තිබෙනවා. ඊට සමගාමීව අධ්‍යාපනය සහ සෞඛ්‍ය කරේ අපි දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ සියල්ල පියවරෙන් පියවර අප ජය ගනිමින් සිටිනවා. අවසාන වශයෙන් මට මගේ රට ගැන අපේක්ෂාවේ සීනයක් තිබෙනවා. ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සීනයක් තිබෙනවා. මගේ රටේ ජනතාව සතුටින් පිරුණු පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සීන වෙනවා. ඔබේ රටවල ජනතාවටත් එවැනි ජීවිතයක් උරුම කර දීම ඔබේ සීනේ බව මා විශ්වාස කරනවා. ඒ සියලු සීන වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරාය යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වල බැඳගත් ගමන බව අප විශ්වාස කරනවා. නිරෝගී ධර්මතලයක සාමය, ගෞරවය හා සමානත්වතාව වෙනුවෙන් කැපවෙමු යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආදර්ශ පාඨයේ සඳහන්ව තිබෙනවා. ඒ ලෝකයේ සැබෑවට පිළිසකර කරන්නන් වෙමු කියා මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. දෙවියන් විසින්